Inside Story. නිපා වෛරසය ආසාදනය වුවන් ඉන්දියාවෙන් වාර්තා වෙලා තිබෙනවා. මෙරට තුළ මෙම වෛරසය හඳුනගන්න අවශ්‍ය පහසුකම් තියෙනවද? ලංකාවට මේ වෙලාවේ නිපා වෛරස් එක දුර ගැනීම එහෙම නැත්නම් ආවේක්ෂණ කටයුතු කිරීම එහෙම නැත්නම් රෝගීන් මතුවුණොත් ක්ෂණිකව ප්‍රතිචාර දක්වන්න තරම් රසායනාගාර පහසුකම් සූදානම්ව තියෙනවද කියන එක ගැන අපිට සැකසහිතයි. මොකද අපි කොරෝනා වෛරසයත් එක්ක අනුකජීවී රසායනාගාර 19ක් අපි ගොඩ නැගුවා. දැනට මම හිතන්නේ රසායනාගාර පරීක්ෂණ කිරීමේ හැකියාව පවා ඉතුරු වෙලා තියෙන ආයතන 2කට 3කට වගේ සංඛ්‍යාවකට මේ නිපා වෛරස් එකට අදාළව පරීක්ෂණ කට්ටර ගෙන්වීම කියන ඒවා ගැන කිසිම දෙයක් අපේ මට්ටමින් අපිට වාර්තා වෙන්නේ නැහැ. මෙම වෛරසය ආසාදනය වුවන් හඳුනගන්න භාවිත කරන පරීක්ෂණය කුමක්ද? අපිට වෛරස් රෝගවලට අදාළව හඳුනා ගැනීම එහෙම නැත්නම් ඩයග්නොස්ටික් ටෙස්ට් එක විදිහට පාවිච්චි කරන්න වෙන්නේ PCR තමයි. නමුත් ඊට අමතරව අපි හඳුනාගත් සහ කොමන් වෛරස් වලට අපිට තියෙනවා රැපිඩ් ස්ක්‍රිප්ට් වගේ දේවල්. නමුත් නිපා වෛරස් එකට තාම රැපිඩ් ස්ක්‍රිප්ට් එකක් නැහැ. PCR එක විතරයි අපිට භාවිතා කරන්න වෙන්නේ. මේ වෙලාවේ මම හිතන්නේ පිගාව PCR කිට් මේ ස්ටොක් එකක් නැහැ. මොකද මේක අලුත් වෛරස් එකක්. ඉතින් එහෙම අලුත් වෛරස් එකකට කොහොමත් PCR පරීක්ෂණ කටල අපි ගාව නැහැ. අපි අලුතෙන් ඒ ටික ගේන්න ඕනේ. නිපා වෛරසය මෙරටට ඇතුළු වීම වැළැක්වීමට ගුවන් තොටුපළ තුළ යම් ආවේක්ෂණයක් සිදු වෙනවද? අතරම ගොඩ ගුවන් තොටුපළේ සම්පූර්ණම පෞද්ගලික අංශයෙන් එකක් ගොඩ නැගුවා. ගුවන් තොටුපළ විසින් පෞද්ගලික ලැබ් එකක් තිබෙන එකක් ගොඩ නැගුවා. රජයේ රසායනාගාරයක් වෙනම තිබ්බා. සෞඛ්‍ය අමාත්‍යාංශය අර්ථ ක්‍රියාත්මක. මේ තුනම දැන් සම්පූර්ණයෙන්ම හුරු විසිරු කරලා තියෙන්නේ. ඉතින් සෑහීමකටපත් වෙන්න හරි යම් කිසි දෙයක් හිතන්න තියෙන්න ඕනේ. නමුත් මේ වෙලේ අපිට කියන්නේ ගුවන් තොටුපළ ආරක්ෂණ කටයුතු බිඳුවයි කියන එක. ඒක කරන්නම බෑ. මේ තත්ත්වය හමුවේ බලධාරීන් විසින් කඩිනමින් ගත යුතු පියවර කුමක්ද? මම සාකච්ඡාවකට එන්න ඕනේ. රසායනාගාර සේවාවේ ප්‍රමුඛයෝ එහෙම නැත්නම් වෘත්තිකයෝ නොසලකා හරිමින් Tamante හිතුමතේ වැඩ කරන ස්වරූපයක් තියෙන්නේ. හැබැයි ඉතින් බලාපොරොත්තු වෙන නිපා වෛරස් එකට අදාළව සිදුවිය යුත්තේ මොකක්ද? අපිට සිදු කළ හැකි මැදිහත් වීම මොකක්ද කියන යෝජනාව අපි සෞඛ්‍ය අමාත්‍යාංශයට දෙන්න. Inside Story.